අයිබෝවන් හැමෝටම පළමුවෙන්ම මම කැමතියි හැමෝටම ස්තුති කරන්න මගේ Facebook page එක බලලා ඒකට කමෙන්ට්ස් කරපු අයට ඒ වගේම ට්‍රේලර් එක view කරපු අයට ඊට පස්සේ YouTube එක බලපු අයට ඊට අමතරව TikTok බලලා කමෙන්ට්ස් කරපු view කරපු අයට ඉතින් මම ඉල්ලා සිටිනවා YouTube එක follow කරන්න TikTok එක follow කරලා තියාගන්න ඒ වගේම Facebook හරහා තියෙන page එකත් බලලා අපිට කමෙන්ට්ස් කරන්න ඒ වගේම අඩු ලොහුඩුකම් හැම දෙයක්ම ලියලා යවන්න ඒ හැමෝටම අපි උත්තර අරගෙන එනවා. ඒ අතර අපිට දීලා තිබුණු කමෙන්ට්ස් ඒ වගේම 3 දෙනෙක් කතා කරලා මගේ යාළුවෝ දෙන්නෙක් ඕස්ට්‍රේලියාවෙනුත් ලංකාවේ අපේ දරුවෝ කීප දෙනෙකුට කතා කරලා මගෙන් ඉල්ලීම් කීපයක් තිබුණා. පළවෙනියට මෙන්න මේ සබ්ජෙක්ට් එක කරන්න, දෙවෙනියට මෙන්න මේ ටොපික් ගැන කතා කරන්න කියලා. ඒ අතරින් අපිත් සීක්වන්ස් එකක් හදාගත්තා, පිළිවෙලක් අනුපිළිවෙලක් හදාගත්තා. ඒක ඇතුළේදී අපි ඉස්සල්ලාම හිතුවා ග්‍රීටින් වලින් පටන් ගමු කියලා. ඒතර ලෝකේ හැම රටක්ම එක එක හඳුනා ගැනීමේදී මුලින්ම ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකේදී එහෙම නැත්නම් පළවෙනි දැක්මේදී ඒගොල්ලන් සමහර අය හලෝ කියලා වෙල්කම් කරනවා, ග්‍රීට් කරනවා, සමහර අය good morning කියනවා, සමහර රටවල් වල ඒ කියන්නේ ලංකාව වගේ රටක ආයුබෝවන් කියනවා, ඉන්දියාවට ගියාම නමස්තේ කියනවා, නේපාලයට ගියාම ධර්ණේවාත් කියනවා, ඉන්දුනීසියාවට ගියාම තරීමා කසී කියනවා ඒ රටවල් වල. එතකොට ලංකාව වගේ රටක ආයුබෝවන් කීම තුලම එතන තියෙන්නේ ලොකු ගැඹුරු අදහසක්. මේක සමහර අය දන්නවද දන්නේත් නැහැ. දීර්ඝායු වේවා, ආයුබෝ වේවා, ආයුෂ වැඩි වේවා කියන ග්‍රීටින් එක තමයි අපි කරන්නේ. එතකොට මුස්ලිම් සහෝදරවෝ ලංකාවේ හෝ පිට රටක ඉන්න ඒගොල්ලන් අස්ලාම් වලයිකුම් කියලා කියන දෙවියන් වහන්සේ ඔබ සමගය කියන එක. එතකොට අපේ දමිළ සහෝදරවරු අපිට හැම වෙලාවෙම දැක්කම ඒගොල්ලන් කියන්නේ වණක්කම් කියලා. ආයුබෝවන් කියන්නේ වණක්කම් කියන අදහසම තමයි. ඉතින් ඒගොල්ලන් ඒ විදිහට කරද්දී මේක හරිය විවිධයි. හේතුව කෙනෙක්ව බාර ගන්න තියෙන එක ක්‍රමයක්. කෙනෙක්ව බාරගන්නේ ලෝකයේ මිනිස්සු විවිධාකාර විදිහට. එතකොට මේ අතරේදී මම හිතුවා ලංකාවේ අපි ආයුබෝවන් කියන වගේම good morning good evening කියනවා. මොකද සමාජයේ එහෙම නැත්නම් හොටෙල් ශාස්ත්‍රයේ එහෙම නැත්නම් සමාජය තුළ ඉහළ පළන්තියට ආවෙනකොට එක එක්කෙනා අර ආයුබෝවන් කියන එකට අමතරව ඉන්ටර්නැෂනල් ලැන්ග්වේජ් එකක් භාවිත කරලා මිනිස්සුන්ට ග්‍රීට් කරනවා. ඒකින්ද මම දැකපු දෙයක් මේ ළමයි අපෙන් අහලා තිබිච්ච දෙයක් මගේ යාළුවෝ දෙන්නෙක් මට කතා කරලා කියපු දෙයක්. ඒ වගේම ලංකාවේ මගේ දරුවෝ ගොඩක් ඉන්නවා මම අපෙන් ඉගෙන ගත්තා. ඒගොල්ලන්ගෙන් අහපු දෙයක් සවන්නේ මේ ටිකත් කතා කරන්න කියලා. ඉතින් ඒ වගේ මම හැමෝගෙම ඉල්ලා සිටිනවා මේ මුලින්ම වැඩේ පටන් ගන්න ඉස්සර වෙලා ඕගොල්ලන්ට තියෙන ඕගොල්ලන් අදහස් කරන දෙයක් කතා කළ යුතුව තිබේ නම් අපිට ඒක ලියන්න, කියන්න, කමෙන්ට්ස් වලට දාන්න. මෙන්න මේ ගැනත් අපිට එක්ස්ප්ලেইন කරන්න කියලා. අපිට ටයිම් එක ගන්න පුළුවන් ඒ වෙනුවෙන්. සැදී පැහැදී සිටිනවා ඒ වෙනුවෙන් අපි කතා කරලා මේ හොටෙල් කතාවෙත් දිසා කියන පේජ් එක ඇතුලේ මේ හැම එකටම උත්තර සපයන්න. ඒකින්ද ආපහු නැවත වතාවක් හැමෝටම ස්තුතිවන්ත වෙන ගමන් අද මම පටන් ගන්නවා මෙන්න මේ විදිහට. අපි හැමෝම ලාංකිකයන් වශයෙන් ආයුබෝවන් කියන වගේම හොස්පිටැලිටි ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න දාගන්තුක සත්කාරය තදින්ම පවතින රටක් වන ශ්‍රී ලාංකිකයින් හොටෙල් ශාස්ත්‍රයේ තුලදී වේවා එහෙම නැත්නම් අපේ ප්‍රයිවට් කම්පැනි වල ඔෆිස් වල තමන්ගේ එදිනෙදා කටයුතු වල දෙවෙන්න පුළුවන් හැමෝම අපි good morning කියලා විශ් කරනවා, ග්‍රීට් කරනවා, ආශිර්වාද කරනවා, එක එක්කෙනා බාර ගන්නවා. එතකොට මේකෙදි good morning කියන්නේ කීයේ ඉඳලා කීයේ වෙනකන්ද? ඔන්න තියෙන ප්‍රශ්නයක්. සමහර අය ප්‍රතිපතාන්තර කතන්දර තියෙන 11 වෙනකම් පමණයි කියලා. ඒකෙන්ද මම හිතුවා මේක හරියට ක්ලියර් කරගන්න ඕන කියලා. එතකොට එංගලන්තයේ පාලනයට යටත් වෙච්ච රටක් වශයෙන් අපි එංගලන්තයේ ඉංග්‍රීසි භාෂාව හදාරන කතා කරනවා. ඉංග්‍රීසි විදිහට තමයි එංගලන්තයේ විදිහට තමයි අපේ භාෂාව. එතකොට ඒකෙදි ඒගොල්ලන් අපිට හුරු කරලා දුන්න දේ තමයි මධ්‍යම රාත්‍රී 12:01 සිට පහුවදා මධ්‍යහන 12 දක්වා. ඒ කියන්නේ දවල් 12 වෙන තාක්කල් මේක ඩියුරේෂන් එක මේ පැය 6ක 12ක විතර කාලයක් පැය 12ක කාලය සම්පූර්ණ අපි ග්‍රීට් කරන්නේ good morning කියලා. ඒතකොට පාන්දර 2ට කවුරු හරි හම්බුනොත්, පාන්දර 4:00ට කවුරු හරි හම්බුනොත්, උදේ 9ට කවුරු හරි හම්බුනොත්, උදේ 11:45ට කවුරු හරි හම්බුනොත් අපි ග්‍රීට් කරන්නේ good morning කියලා. එතකොට සමහර අය ඕක දැන් යාළුකමට, හිතවත්කමට, කම්මැලිකමට ඕක good morning කියන කෑල්ලේ good අයින් වෙලා morning කියන එක කියනවා. ඒක අර්ථයක් නැතුවයි එහෙම වෙන්නේ. ඒතර good morning කියලා කියන එකේ තේරුම සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සමහරවිට අලහැප්පීමක් දෙනකොට, කෙනෙක්ව ඇක්නොලෙජ් කරනකොට දන්නවා හෝ නොදන්නවා good morning කියන එක හොඳ
සංකල්පයක්. ඒක හේතුලින් අපි මිනිස්සු බැඳීමක් ඇති කරගන්නවා. ඒ වගේම එතකොට එතනින් එහාට 12:01 ඉඳලා 12:01 ඉඳලා මධ්‍යහන දවල් 12:01 ඉඳලා හැම කෙනෙක්ම හවස 4 වෙනකන් හවස 4 වෙනකන් කාලය ඒ පැය 4ක කාලයේදී අපි කියන්නේ good afternoon. ඒකෙදි සුබ මධ්‍යහනක් වේවා කියලා අපි කෙනෙක්ට කතා කරනවා. මේ ග්‍රීටින් ක්‍රම අතරදී මට එක දෙයක් කියන්න ඕන. හැම වෙලාවෙම උත්සාහ කරන්න කෙනෙක්ව ඇක්නොලෙජ් කරනවා නම් එහෙම කෙනෙක්ට ග්‍රීට් කරනවා නම් S2 දිහා බලලා ග්‍රීට් කරන්න. We call it maintain eye contact. ඉංග්‍රීසි වලින් කියන maintain eye contact. ඒක තමයි කෙනෙක්ට කරන්න පුළුවන් ලොකුම respect එක while you are greeting. ඒකෙන්ද එන්නේ ඒක හොඳට මතක තියාගන්න. අපිට එහෙම වෙනම අඩුයි. අපි ගොඩක් දුරට එහෙම හිතලා නෙමෙයි නොහිතලා හෝ සම්කිවිජයකින් ඒ පාර්ට් එක මිස් වෙන්න පුළුවන්. ඉතින් මෙතනින් අපි උගන්වන්න කියලා දෙන්න දැනුවත් කරන්න හදන්නේ අන්න ඒකේ වැදගත්කම. ඒ කියන්නේ ඒක හදවතින් එන බව එතනින් පැහැදිලි වෙනවා. රෙස්පෙක්ට් එකක් දුන්නා කියලා දැනෙනවා තේරෙනවා. ඊට පස්සේ 4:01 ඉඳලා මධ්‍යම රාත්‍රී 12 වෙනකම් කෙනෙක් හමු වෙන හැම වෙලාවෙම අපි කතා කරන්න ග්‍රීට් කරන්නේ good evening කියලා. එහෙනම් හවස 4:01 ඉඳලා 4 විනාඩි 1 සිට 4 පහුවෙච්ච මොහොතේ සිට රාය 12 වෙනකම් කෙනෙක් හම්බෙච්ච හැම වෙලාවෙම අපි කතා කරන්නේ good evening කියලා. ඒ වගේම 4න් එහාට ගිහිල්ලා ඕනම කෙනෙක් එක්කින් සමු ගැනීමකදී විසිර යාමකදී එහුගේ ඇසුරින් එහෙම නැත්නම් කතා බහ chat එක දාලා ඉවරලා ඈත්ලා යන හැම වෙලාවෙම ඔයා කතා කරන්නේ ඔයා විශ් කරන්නේ good night කියලා. ඒ කියන්නේ සමු ගැනීමකදී good night කියනවා, හමු වීමකදී good evening කියලායි පටන් ගන්න. ඒකෙන්ද මම හිතනවා ලංකාවේ ගොඩක් සාමාන්‍ය ස්කෝලවලවත් මේ ටික එහෙමම කියලා දෙන්නේ නැහැ. නමුත් අපිට එහෙම කරන්න බෑ. අපි ඉන්නේ සමාජයට සේවය කරන්න. ඒකෙන්ද මම ඉල්ලීමක් කරනවා මේ හැමෝම මේ ඇතුලේ මේක තුල තියෙන දේ හරියට තේරුම් අරගෙන සමාජයට මේ දෙන පණිවිඩය අරගෙන අපිත් ඉගෙන ගත්තේ පිට රටවල අපි වැඩ කරපු නිසා අපි සමාජයක් එක්ක වැඩ කරපු නිසා ඒ සමාජයේදී යම් කිසි විදියකට ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපිට ගරු කිරීමක් එහෙම නැත්නම් අපිට ලොකු ටිකක් අනිත් අයට අනිත් රටවල අයට වැඩි ටිකක් සැලකීමක් තිබුණේ ලාංකිකයා වෙන මිනිස්සු ටිකක් දැනුම් තේරුම් අරගෙන පිළිවෙලක් තියෙන එගත් මිනිස්සු කියලා හිතපු නිසා. ඒකෙන්ද ඒ රෙස්පෙක්ට් එක අදටත් එහෙමම තියෙනවා. ඉතින් අපේ දරුවන්ට අපි කියලා දෙන දේම මේ සමාජයටත් අපි සමාජගත යුතුව තියෙන එක අපේ යුතුයකමක් විදිහට මම හිතන නිසා මම හිතුවා හොටෙල් කතාවෙත් දිසා කියන පේජ් එක ඇතුලේ මේ පළවෙනි පාඩම වශයෙන් අරගෙන මේක සමාජයට ඇතුළත් කරන්න. එතකොට අපේ සිංහල ජනතාවට එහෙම සහෝදරයන්ට අමතරව ලංකාවේ මුස්ලිම් සහෝදරයන් එහෙම නැත්නම් තමිල් සහෝදරවරු ඉන්නවා. මේ හැමෝගෙම සාමාන්‍ය good evening good afternoon කියන දේ සාමාන්‍ය කොමන් භාෂාවක් වෙලා තියෙනවා. ඒක හේතුව ඒක බිස්නස් ලැන්ග්වේජ් එක නිසා ලෝකෙට අපි යනකොට අපි යන්නේ ඉංග්‍රීසි භාෂාවත් එක්කයි. එතකොට අරාබි භාෂා රටකට ගියත් අපි කතා කරන ඉංග්‍රීසි වලින් ප්‍රංශ ඉතාලි යුරෝපයට ගියත් අපි කතා කරන ඉංග්‍රීසි වලින් මොකද අපිට ළඟම භාෂාව මව් භාෂාවට දෙවෙනි භාෂාව ඉංග්‍රීසි නිසා. ඉතින් ලංකාවෙන් සමස්තයෙන් 40%කට වගේ 50%කට වගේ ප්‍රමාණයක් අපිට අද ඉංග්‍රීසි කතා කරනවා. ඉතින් අපි මේ පණිවිඩ දීලා අපේ ළමයි සමාජයත් අපේ සමාජයේ ඉදිරියට රට බාර ගන්න දරුවොත් අපි හරි තැනට අරන් ආ යුතු නිසා තමයි මේ විදිහට මේ දේවල් කරන්නේ. මම ආපහු මතක් කරනවා. Facebook follow කරන අය Facebook එකේ අපි page එක දැක්කම ඒක view කරන්න, like එකක් දාන්න, subscribe කරන්න. Instagram වල අපි තාම ගියේ නැහැ. හැබැයි YouTube එකේ TikTok වලත් අපි ඉන්නවා. ඒ දෙකෙත් බලලා comments කරන්න, කියන්න අපිට ඕගොල්ලන් බලාපොරොත්තු වෙන topic එක මොකක්ද කියලා. අපේ මේ පෙළ ගැස්මට අනුව අපි ඒකටවත් ඉඩක් වෙන් කරලා දෙනවා. අනිවාර්යයෙන්ම ඒ ඔයාගේ topic එක ස්තුති කරන ගමන් ඔයාගේ නම කියලාම ස්තුති කරන ගමන් අපි ඒක අරගෙන මෙන්න මේ සහෝදරයා මෙන්න මේ පුතා මෙන්න මේ යාළුවා තමයි අපිට මේ නම් මේ ටොපික් එක හොයලා දුන්නේ කියලා ස්තුති කරන ගමන් අපි ඒක කරන්න ලෑස්තියි. ඒකින්ද අපිත් එක්ක රැඳිලා ඉන්න, view කරන්න, share කරන්න හැමෝම අපේ දැනුම බෙදා ගැනීම තමයි අපේ අයගේ තියෙන්න ඕන වාක්‍යය. අපි ඉංග්‍රීසියෙන් ඒකට කියනවා sharing is caring. එක එක්කෙනා බලා ගැනීම කියන්නේ දන්නම තියෙන එක බෙදා ගන්න එක. ඒකින්ද sharing is caring. Keep on mind
So then please share these pages with your friends, groups, along with all your known people or unknown people, and will help them to develop themselves near future. Thank you. Ayubowan.